නරුටෝ විශ්වය කියන්නේ බලවතුන්ගේ ලෝකයක්. ඉපදෙනකොටම ඇස්වල බලය අරංගෙන උච්චිහාලා ඇඟ ඇතුළේ යක්ෂෝ හිරකරගත්ත ජිංචුර කියලා පරම්පරාවෙල් ලැබුණු චක්‍රාවලින් ලෝකෙම හොල්ලන සෙන්ජුලා. මේ හැමෝම අතරේ කිසිම විශේෂ ටැලන්ට් එකක් නැතුව නින්ජුට්සු බැරි ගෙන්තුට්සු බැරි නිකම්ම මනුස්සෙට්ට පුළුවන්ද දෙවීක්ට අභියෝග කරන්න. ඔවු පුළුවන්. මුළු නරුටෝ ඉතිහාසයම හිටපු බලවත්ම විලන් මද්‍රා උචිහාට පවා මරණ බිය ඇතිකරපු තමන්ගේ ජීවිතයම පරදෝට තියලා තමන්ගේ ප්‍රතිපත්තිය රැකගත්ත ඒ වීරයා කොනෝහාස් සබ්ලයිම් ග්‍රීන් බීස්ට් ඔෆ් ප්‍රේ මයිට් ගයි. අද අපි කතා කරන්න යන්නේ ඇලන් කියන දේ හාඩ්ඩර්ක් ඉස්සරහා දනගස්සපු නරුටෝ ලෝකයේ හිටපු සැබෑම මිනිස් වීරයා ගැන. මේක නිකම්ම නිකං කැරක්ටර් රිවිව් එකක් නෙමේ. මේක ජීවිතය දිනන්න ඕන කරන මොටිවේෂන් එකක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. වීඩියෝ එක බලන්න කලින් ඔයාලා අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ කැරක්ටර් රිවිව්ස් බලන්න අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලොවෙන්න අපේ පවුලත් එක්ක එකහුව වෙන්න. Guy, your youth has only just begun. Do you hear me? Listen. You impose a self-rule in order to spur yourself onward, to help you overcome a challenge or difficult situation. But a self-rule applies to yourself and only yourself. මයිට් ගයිගේ කතාව පටන්ගන්නේ වෙදගැම්මට නැති එකෙක් විදිහට. පොඩි කාලේ ගයි කියන්නේ කිසිම දක්ෂතාවයක් පෙන්න පුල මේක් නෙමේ. එයාට චක්‍ර පාලනය කරන්න අමාරු. නින්ජුට්සුවත් ගෙන්ජුට්සුවත් එයාට පිහිටලා තිබුණේ නැහැ. ඇකඩමියකට ඇතුල් වෙන්න ගියපු පළවෙනි පාරම එයා ෆේල් වෙනවා. හැබැයි ගයිගේ මේ ජීවිතය අත්තිවාරම දාන්නේ එයාගේ තාත්තා මයිට් ඩුයි. ඩුයි කියන්නේ ගමේ හැමෝම විහිළුවට ගත්ත චරිතයක්. අවුරුදු ගානක් තිස්සේ ජූනින් කෙනෙක් විදිහට හිටපු නිසා මිනිස්සයාට කිව්වේ ඉටර්නල් ජූනින් කියලා. මිනිස්සෝ තාත්තට හිනා වෙද්දී පොඩි ගයිට එක තරා ගන්න බැරි වුණා. එයාට ඕන වුණා තාත්ත වෙනුවෙන් සටන් කරන්න. ඒ ඩුයි තමන්ගේ පුතාට කියලා දුන්නා ලෝකේ වටිනාම පාඩම. මිනිස්සු මොනවා කිව්වත් කමක් නෑ. තමන්ගේ හිත දන්නවා නම් තමන් කරන්නේ හරි දේ කියලා ඒක තමයි නියම ජයග්‍රහණය. නින්ජුට්සු බැරුණාට කමක් නෑ. ටයිජුට්සු ශරීර සටන් කලාව වලින් ලෝකෙම දිනන්න පාට පුළුවන්. ගයිට ඔළුවට දෙන්නේ එයාගේ තාත්තා. ස්ප්‍රින් ටයිම් ඔෆ් යූත් නැතං යෞවනේ වසන්තය කියන සංකල්පය ගයිගේ ලේවල්ටම කැඳවේය. මේ තාත්තා සාමාන්‍ය මිනිහෙක් නෙමේ. අවුරුදු 20ක් තිස්සේ රැදවල් නැතිව පුහුණු වෙලා තහනම් තාක්ෂණයක් වෙච්ච 18 ගේට්ස් දොරටු වටේ බලය එයා ප්‍රගුණ කරලා තිබුණා. දවසක තමන්ට වඩා වටිනා දෙයක් වෙනුවෙන් ජීවිතය පූජා කරන්න බලාගෙන හිටපු ඩුයි ඒ රහස තමන්ගේ පුතාට කියලා දුන්නා. ඒ දවස එනවා. ගයි සහ එයාගේ කණ්ඩායම සතුරන්ට මැදි වුණාම මයිට් ඩුයි එතෙන්ට පැනලා තමන්ගේ පුතාව බේරගන්න 8 ගේට්ස් ඕපන් කරනවා. කිරිගකුරේ වල හිටපු දරුණු මසිබත්ධාරින් 7 දෙනාගෙන් භාගයට භාගයක්ම මරලා දාලා තමයි එයාගේ තාත්තා මැරෙන්නේ. එදා ගයි තීරණය කරනවා මගේ තාත්තා විහිළුවක් නෙමෙයි. මමත් කවදා හරි මගේ තාත්තා වගේම වීරයෙක් වෙනවා කියලා. ගයිගේ ජීවිතේ ඊළඟ පරිච්ඡේදය ලියවෙන්නේ එයාගේ ඉටර්නල් රයිවල් හෙවත් සදාකාලික ප්‍රතිවාදියා එක්ක. ඒ තමයි කකාෂී හටකේ. කකාෂී කියන්නේ උපතින්ම ජීනියස් කෙනෙක්. ගයි කියන්නේ හાર્ඩ් වර්කර් කෙනෙක්. මුලදී කකාෂී ගයිව ගණන් ගත්තේ නැහැ. ඒත් ගයි කවදාවත් අත්හැරියේ නැහැ. එයා කකාෂී පස්සෙන් පන්න අභියෝග කළා. ඔයා දක්ෂයි තමයි. ඒත් මම මහන්සියලා ඔයව පහු කරනවා කියන එක ගයි ක්‍රියාවෙන් ඔප්පු කළා. අදටත් නරුටෝ කතාවේ ලස්සනම යාළුකම තියෙන්නේ මේ දෙන්න අතරේ. ගයිගේ මේ කැපවීම නිසාම එයා ජූනින් කෙනෙක් වෙනවා. ඊට පස්සේ එයාට හම්බ වෙනවා එයාගේ අතීතය මතක් කරන ගෝලෙක්. ඒ තමයි රොක්ලි. නින්ජුට්සු බැරි හැමෝම කොන් කරපු ලීව දැක්කහම ගයිට මැවි පෙවුනේ තමන්ගේ අතීතය. ඔයාට පුළුවන් දක්ෂයෙක් වෙන්න. ඔයාට තියෙන්නේ උත්සාහය කියන දක්ෂකම කියලා ගයි ලීඩර් පොරොන්දු වුණා. නිජි වගේ ටැලන්ට් එකෙන් පිරුණු ළමෙක් එක්ක ලීව දාලා ගයි පෙන්නලා දුන්නා මහන්සි වුණොත් දෛවය වුණත් වෙනස් කරන්න පුළුවන් කියලා. ගයි නිකම්ම ගුරුවරයෙක් නෙමෙයි. එයා පියෙක් වගේ. ලීගේ සැත්කම වෙලාවේ ගයි කියනවා ඔයා මැරුණොත් මමත් මැරෙනවා කියලා. ඒ තමයි ගයිගේ බැඳීම. දැන් අපි කතා කරමු ගයිගේ බලය ගැන. ගොඩක් අය හිතන්නේ ගයිට චක්‍ර නැහැ කියලානේ. එයාට චක්‍ර තියෙනවා. හැබැයි එයා තීරණය කළා ටයිජුට්සු වලට විතරක්ම එයාගේ මුළු ජීවිතේම කැප කරන්න. ගයිගේ බලයේ රහස තමයි 18 ගේට්ස්. සාමාන්‍ය මනුස්සයෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ශරීර බලය සීමා වෙලා තියෙන්නේ මේ සීමාවන් දොරටු 8කින් පාලනය වෙනවා. ගයිට පුළුවන් මේ දොරටු එකින් එක අරින්න. අසා කුජාකු 6 වන දොරටු ඇරියම එයාගේ අත්වල වේගය කොච්චරද කියනවන වාතය ඝර්ෂණය වෙලා ගිනි බෝල පිට වෙනවා. මේකෙන් තමයි කිසෙම්ගේ ක්ලෝන් එක පරද්දන්නේ. හිරුඩෝරා 7 වන දොරටුව. මේක නින්ජුට්සු එකක් නෙමේ. මේක පිටිසිදු වායු පීඩනයක්. එකපාරක් ගැව්වහම දූපතක් වුණත් විනාශ කරන්න පුළුවන්. අකාට්සුකි එකේ වලිග රහිත මුර්ගයක් කියලා පෙන්නපු කිසාමි හොෂිකාකිව අන්තිමටම පරද්දන්නේ මේකෙන්. ගයිගේ තියෙන ලොකුම ගුණාංගය තමයි සතුරාට ගරු කිරීම. කිසාමෙන් මැරණ වෙලාවේ ගයි කියනවා මම ඔයාගේ නම ජීවිතේට අමතක කරන්නේ නෑ කියලා.
ඒ තමයි නියම යෝධයෙකුගේ ලක්ෂණය. මේ වීඩියෝ එකේ වැදගත්ම තැනට අපි ඇවිත් ඉන්නේ. 4 වන ශිනෝබි යුද්ධය මදුරා උචිහා දැන් දෙවියෙක් වෙලා ඉන්නේ. මිනාටෝ, ටොබිරාමා, කකාෂි මේ හැමෝම මදරා ඉස්සරහා සරණ වෙලා. නින්ජුට්සු වලින් මදරාට මුකුත් කරන්න බෑ. අන්න ඒ වෙලාවේ කිසිම විශේෂ බලයක් නැති පරණ කොළපාට ජම්ප් සූට් එකක් ඇඳපු අපේ වීරයා ඉස්සරහට එනවා. එයා දන්නවා මේක එයාගේ අන්තිම මොහොත කියලා. Gate of Death open. ගයි තමන්ගේ හදවතේ තියෙන ලේ වාෂ්ප කරලා රතු පාට මකරෙක් වගේ පිට වෙන්න ගන්නවා. මේ වෙලාවේ එයාගේ බලය කාගෙලා 5 දෙනාටම වඩා වැඩි. සෙකිසෝ ගයි ගහන එක පාරකට මදරා පොළොව යටටම කිදා බැහැලා යනවා. වාතය මත දුවමින් ගයි දෙන ප්‍රහාරවලට මදරාට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ. ඒත් මදරා වෙටෙන්නේ නෑ. ගයි දන්නවා දැන් වෙලාව හරි කියලා. එයා සූදානම් වෙනවා එයාගේ අවසාන තාක්ෂණයට. නයිට් ගයි මේ ප්‍රහාරය කොච්චර වේගවත්ද කියනවනම් ස්පේස් එක පවාන්න වෙනවා. මදරාට මගහරින්න තියා හිතාගන්නවත් බැරි වේගයකින් ගයි එයාගේ පපුවටම පහර දෙනවා. මදරාගේ ශරීරයෙන් භාගයක්ම කැඩිලා යනවා. ඒ වෙලාවේ උඩගුකමේ ප්‍රතිරූපය වෙච්ච මදරා උචිහා ලේ පෙරාගෙන බිම වැටිලා ගයි දිහා බල කියනවා ඒ ඓතිහාසික වචන ටික. මම දෙකල තියෙන ටයිචුට්සු සටන්කරුවන් අතරින් කාටවත් බෑ උඹත් එක්ක හැප්පෙන්න. මම මදරා උචිහා ප්‍රකාශ කරනවා උඹ තමයි ශක්තිමත්ම මිනිහා. ගෝඩ් කෙනෙක් මනුස්සෙක් ඉස්සරහා ඉස නඹපු මොහොතක් ඒක. නරුටෝ ඇවිත් ගයිව මැරෙන්න නොදී බේරගත්තත් එයාගේ දකුණු කකුල අහිමි වෙනවා. හැබැයි ගයි දුක්ුණේ නෑ. එයා රෝදපුට ඉඳගෙන තමන්ගේ යෞවනය සමරනවා. මයිට් ගයි අපිට කියලා දුන්නේ මොකක්ද? අපි හැමෝටම නරුටෝලා සස්කේලා වගේ විශේෂ වෙන්න බෑ. අපිට උපතින් ලොකු පහසුකම් ටැලන්ට් නැති වෙන්න පුළුවන්. අපි සමහර විට ඩුයි වගේ සමාජයේ වීලුවක් වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ ඉලක්කයට අවංකව මහන්සි වෙනවා නම් ලේ දහඩිය හෙලලා වැඩ කරනවා නම් දවසක දෙවියෙක් වගේ ඉන්න කෙනෙක් වුණත් ඔයා ඉස්සරහා දනගස්සන්න ඔයාට පුළුවන්. ලෝකෙට නරුටෝලා ඕනේ. සස්කේලා ඕනේ. හැබැයි ඒ හැමෝටම වඩා අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට ඕන කරන්නේ මයිට් ගයි කෙනෙක්ක. මොකද එයා තමයි අපිට පෙන්වේ hard work beats talent කියන එක ඇත්තක් කියලා. ඔබේ ජීවිතේටත් ඒ power of youth එක එකතු කරගන්න. ඉතින් අපි මේ වගේ තවත් සුපිරි කැරක්ටර් රිවිව් එකකින් ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනින් හම්බ වෙමු. ඉතින් මේ වගේම මයිට් ගයි වගේම රොක් ලී ගැනත් අපි කැරක්ටර් රිවිව් එකක් කරලා තියෙනවා. ඒ වගේම ඒ වගේ සුපිරි ප්ලේලිස්ට් එකක්ම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. එහෙනම් අපිව තාමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා ලොවෙන්නේ අපේ පවුලත් එක්ක එක්කහුවෙන්න. එහෙනම් පුරුදු විදියටම අදට ගිහින් එන්න ජය වේවා.